හැලෝ හැමෝටම ඔන්න ඉතින් අද තිෂානේ YouTube channel එකට ආපු යාළුවෝ හැමදෙනාම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් අපි අපේ යාළුවෝ වෙනුවෙන් ගෙනල්ලා තියෙන්නේ අවසාන තප්පරේ වෙනකම් full කුතුහලයෙන් බලන්න පුළුවන් අලුත්ම thriller movie එකක සම්පූර්ණ කතාව. ඉතින් මේ movie එකේ නම තමයි Locked කියන්නේ. මේක release උනේ 2025 අවුරුද්දේ. එහෙනම් ඉතින් අපේ යාළුවෝ හැමෝටම ආරාධනා කරනවා මේ Locked කියන සුපිරිම movie එකත් එක්ක lock වෙන්න එන්න කියලා. ඒත් එක්කම මේ වගේ videos බලන්න කැමති යාළුවෝ දැන් video එකට like එකක් දාලා තියාගන්න. එහෙනම් ඉතින් අපි කෙලින්ම යමු අපේ අද වීඩියෝ එකට. Even when you feel slow, you can still go. Even when there's no hope, you can still go. I never answer to no, man, I still go. Go, 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 go. අද කතාව පටන් ගනිද්දිම අපිට පෙන්නන්නේ අපේ අද කතාවේ ඉන්න මේන්ම කැරක්ටර් එක වෙන එඩීව. ඇත්තටම ඉතින් දැන් එඩී මේ ඇවිත් තියෙන්නේ එයාගේ වාහනේ අරගෙන යන්න. ඒ කියන්නේ එඩී මේ ඉන්න මිනිස්සයාට එයාගේ වාහනේ දීලා ණයක් අරගෙන තියෙනවා. හැබැයි එඩීට ඒ ණය මුදල හරි කාලෙට ගෙවා ගන්නත් බැරි වෙලා තියෙනවා. මොනවා වුණත් එඩීගේ දිනදා වැඩ කටයුතු ටික කරගන්න එයාගේ වාහනයට දැන් අත්‍යවශ්‍යම වෙලා තියෙන නිසා එයා මේ දවසේදී මේ මිනිස්සයාට එයා ගෙවන්න තියෙන ණය මුදලෙන් කොටසක් ගෙවලා වාහනේ අරගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ කියන්නේ ඉතුරු ණය ටික ඉක්මනටම ගෙවලා දාන්නම් කියලා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ මේ ඉන්න මිනිස්සයා ඒකට කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. එයා කියන්නේ සම්පූර්ණ ගාන ගෙවුවොත් විතරක් වාහනේ දෙන්නම් කියලා. ඊළඟට ඉතින් එඩීගේ වයිෆ් ගෙන් එයාට හදිසියෙම කෝල් එකක් එනවා. ඒ ඉතින් වෙන මොකටවත් නෙමෙයි. ඒගොල්ලන්ගේ දුවව තාම ඉස්කෝලෙන් ගන්න ගියේ නැත්තේ ඇයි කියලා අහන්න. කෙලින්ම කියනවා නම් එඩී ඇත්තටම එයාගේ වයිෆ් ගෙන් වෙන් වෙලා වගේ තමයි ඉන්නේ. ඒත් ඒ දෙන්න ඒගොල්ලන්ගේ ළමයාගේ වැඩ බෙදාගෙන කරනවා. එඩීට තමයි බදාදා දවසේ සිකුරාදා දවසේ ඒගොල්ලන්ගේ දුවව ඉස්කෝලෙන් ගන්න පැවරිලා තියෙන්නේ. ඒත් ඉතින් එඩීට හැමතිස්සෙම වගේ ඒ වැඩේත් හරියට කරගන්න බැරි වෙලා වගේම අදත් ඒක කරගන්න බැරි වුණ නිසා එඩීගේ වයිෆ් එයාට හොඳටම බනිනවා. ඇත්තටම එඩීගෙන් එයාගේ වයිෆ් වෙන් වෙන්න ප්‍රධානම හේතුවත් වෙලා තියෙන්නේ එයාගේ මේ නොසලකිලිමත් කම. කොහමද ඊළඟට මේ කෝල් එකෙන් පස්සේ එඩී මෙතන තියෙන පොඩි බයිසිකල් එකක් දකින්නවත් එක්කම ඒක දැක්කම එයාට හිතෙනවා ඒ වගේ එකක් එයාගේ දුවට අරන් දෙන්න තිබ්බනම් හොඳයිනේ කියලා. ඒත් ඉතින් මේ වගේ පාවිච්චි කරපු බයිසිකල් එකක් ගන්නවත් මේ වෙලාවේදී එඩීගේ අතේ සල්ලි නැහැ. ඊට අමතරව එයා මෙහෙන් ගන්න ආපු එයාගේ වාහනයවත් සම්පූර්ණ ණය මුදල ගෙවනකම් එයාට හම්බ වෙන්නේ නැහැ කියලා තේරුම් ගත්ත එඩී මෙහෙන් ආයමත් යන්න තීරණය කරනවත් එක්කම ওই වෙලාවේදීම එඩී දකින්නවා මෙතන තියෙන කවුරු හරි දාලා ගියපු වොලට් එකක්. ඉතින් ඕක දැක්කම එඩීට ඒක ඇතුලේ තියෙන සල්ලි ටික ගන්න හිතෙනවා. මොකද ඇත්තටම එඩී කියන්නේ කොහොමත් නම්බර එකේ හොරෙක්. ඊළඟට ඉතින් එඩී මෙතන අයගේ අවධානය හරිම සූක්ෂම ආකාරයට වෙනස් කරලා මේ වොලට් එක හොරගම් කරලා ඒකේ තියෙන සල්ලි ටික විතරක් අරගෙන ඒක පැත්තකට විසි කරලා දානවා. ඒත් එක්කම ඉතින් මේ එඩී ජීවත් වෙන ප්‍රදේශයේ වැඩි හරියක් ඉන්නේ දුප්පත් මිනිස්සු. ඇත්තටම ඉතින් මිනිස්සුන්ගේ දුප්පත්කම නිසාම මේ පැත්තේ ගොඩක් මිනිස්සු එඩී වගේම හොරකමට පුරුදු වෙලා ඉන්නේ. ඒත් එක්කම එඩී එයාගේ වාහනේ ආයමත් බේර ගන්න අවශ්‍ය ණය මුදල ලබා ගන්න එක එක අයට කතා කරත් ඒ කවුරුවත් එයාට උදව් කරන්න කැමති වෙන්නේත් නැහැ. ඊට අමතරව එඩී කියන්නේ වාසනාව ටිකක් විශ්වාස කරන කෙනෙක් නිසාම එයා නිතරම වගේ සූරන්න ටිකට් පත් එහෙම ගන්නවා. ඒත් ඉතින් ඒ වලින් වැඩක් වෙන්නේත් නැහැ. ඒ වගේම එඩීගේ අතින් එයාගේ දුවගේ වගකීම් කොච්චර පැහැර හැරුණත් එයාගේ දුව එයාට ගොඩක් ආදරෙයි වගේම එයත් එහෙම තමයි. මොනවා වුණත් දැන් එඩී බලන්නේ පාරේ නවතර දින මොකක් හරි වාහනයක කෑල්ලක් ගලවගෙන ඒක විකුණලා ගාණක් හොයාගන්න. ඒත් ඉතින් වැඩේ කියන්නේ බලන හැම වාහනේම වගේ ලොක් කරලා. ඊට අමතරව සමහර වාහන ඇතුලේ බල්ලෝ. හැබැයි ඉතින් එඩී කොච්චර හොරෙක් වුණත් එයාගේ ගාවත් හොඳ මානුෂික ගතිගුණ තියෙනවා. ඊළඟට කොහමද එඩී මේ දවසේ එයාගේ වැඩේට මැච් වෙන මොකක් හරි වාහනයක් හොයාගෙන යන අතරතුර එයා දකින්න එක තැනක නවතර දින ගොඩක් වටින වාහනයක්. මේ වාහනේ දැක්ක ගමන් එඩීට හොඳටම තේරෙනවා මේක ගොඩක් මිල අධික වාහනයක් කියලා. මේ අවට ලොකුවට මිනිස්සුත් නැති නිසා එඩීට තේරෙනවා එයාගේ වැඩේට මැච් වෙන හොඳම වාහනේ මේක කියලා. ඊළඟට ඉතින් එඩී මේකේ දොර ලොක් කරලා කියලා හිතාගෙන ලොක් එක කඩන්න ලෑස්ති වෙනවත් එක්කම ඇත්තටම මේ වාහනය ලොක් කරලා නැහැ කියලා එඩීට දැනගන්න ලැබෙනවා. කොහමද ඊළඟට එඩී මේක නම් මාර chance එකක් නේ කියලා මේ වාහනේ ඇතුළට නැගලා මේක ඇතුලේ ගලවගෙන විකුණන්න පුළුවන් විදිය මොකක් හරි කෑල්ලක් තියෙනවද කියලා හොයන්න පටන් ගන්නවා. ඒත් ඉතින් වැඩේ කියන්නේ මෙයාට එහෙම කෑල්ලක් හොයාගන්න බැරි වෙනවත් එක්කම මෙයා මේ අවට ඉන්න මිනිස්සුන්ට මේක එයාගේ වාහනයක් වගේ පේන්න හැසිරෙන්නත් පටන් ගන්නවා. මොනවා වුණත් ඊළඟට එඩීට මේකෙන් විකුණන්න පුළුවන් විදිය කොටසක් හොයාගන්න බැරි වුණ නිසා එයා මේකෙන් එළියට යන්න තීරණය කරනවත් එක්කම දැන් වාහනේ දොර ලොක් වෙලා. එඩී කොච්චර දොර අරින්න උත්සාහ කරත් දොර අරගන්න බෑ. ඊළඟට එයා මේකේ දොරවල් හතරම අරින්න ලොකු උත්සාහයක් දරනවත් එක්කම ඒ එකක්වත් එඩීට අරගන්න වෙන්නේ නැහැ. දැන් ඉතින් හොඳටම කලබල වෙලා ඉන්න එඩී මේකේ ෂටර් එකක් කඩලා දාන්න හැදුවත් ඒකෙන් වැඩක් වෙන්නේත් නැහැ. මොකද මේ වාහනේ හැම කොටසම වගේ ගොඩක්ම හයියයි. ඒත් එක්කම අපිට පෙන්නනවා එඩී කොච්චර මේකට ඇතුලෙන් සද්ද කරත් ඒකක්වත් පිටට ඇහෙන්නේවත් ඒ ඇතුලේ ඉන්නේ කියලා කාටවත් පේන්නේත් නැහැ කියලා.
කොමරි ටික වෙලාවකින් එකපාරට මේ වාහනේ ඇතුලේ තියෙන ටැබ්ලට් එක ඔන් වෙලා ඒකට කෝල් එකක් එනවා. ඕකත් එක්ක ඉතින් එඩි තවත් කලබල වෙනවත් එක්කම මේ කෝල් එක එන්නෙත් ඒක ආන්සර් කරන්න කියලා. අනිත් පැත්තෙන් එඩි දැක්කේ නැති වුණාට මේ ඇතුලේ තියෙන කැමරාවකින් එයා දිහා තව කවුරු හරි බලන් ඉන්නවා කියලා අපිට පෙන්නනවා. හැබැයි ඉතින් එඩි නම් මේ කෝල් එක කොහෙත්ම ආන්සර් කරන්නේ නෑ වගේම එයා උත්සාහ කරන්නේ කොහොමරි මේකේ වීදුරුවක් හරි දොරක් හරි කඩලා ඉක්මනට එළියට පැනගන්න. මොකද එයාටත් හොඳටම තේරෙනවා මේක ඇවිල්ලා එයාව කොටු කරන්නම කරපු වැඩක් කියලා. ඊට පස්සේ එඩි මෙතන දොරේ කොටස් ගලවලා දොර අරින්න උත්සාහ කරත් එයාගේ අත එකපාරට තුවාල වෙනවත් එක්කම ඊළඟට එඩි කාට හරි කතා කරලා උදව් ගන්න උත්සාහ කරත් ඒකෙන් වැඩක් වෙන්නෙත් නෑ. මොකද මේක ඇතුළට සිග්නල් නෑ. දැන් ඉතින් එඩිටත් මේකට පිස්සු වගේම අවසානයේට එයා ඕන දෙයක් වෙන්න කියලා එක දිගට මෙන්න මේ කෝල් එක ආන්සර් කරනවා. එතකොටම ඉතින් මේකෙන් කතා කරන්නේ වයසක පුද්ගලයෙක් වගේම එයා කියන්නේ එයාගේ නම විලියම් කියලා. ඊට අමතරව එයා කියනවා මේ වාහනේ අයිතිකාරයත් එයා කියලා. දැන් ඉතින් ඕකත් එක්ක එඩිට හොඳටම තේරෙනවා ඇත්තටම දැන් එයාව කොටු වෙලා කියලා. ඉතින් ඒ නිසා එයා මේ කතා කරන වාහනේ අයිතිකාර මිනිහයාට පරුෂ වචනෙන් බනිනවත් එක්කම එකපාරට මේ සීට් හරහා එඩිට කරන්ට් එක වදිනවා. බැලින්නම් ඉතින් ඇත්තටම hina වෙවි ඒ වැඩ කරන්නේ මේ වාහනේ අයිති වයසක විලියම් කියන මිනිහයා. ඒත් එක්කම එයා කියන විදියට මේ වාහනේ එඩිට කලින් 6 දෙනෙක් හොරකම් කරන්න උත්සාහ කරලා තියෙනවා. හැබැයි ඉතින් මේ 6 දෙනාටම එයා කරේ මොකද්ද කියලා නම් එයා කියන්නේ නැහැ. අනිත් පැත්තෙන් එඩියට දැන් මේ සීට් එකේ ආයිමත් වාඩි ගන්නත් බයයි කොයි වෙලාවෙ කරන්ට් එක වදීද කියලාවත් හිතා ගන්න බැරි නිසා. ඒත් ඉතින් ඊළඟට එඩි මේ කතා කරන වයසක මිනිහයෙක්ගෙන් අහනවා ඇත්තටම ඔයාට මොනවද ඕනේ කියලා. එතකොට මෙයා කියන්නේ මට ඔයත් එක්ක ටිකක් කතා කරන්නයි ඕනේ කියලා. හැබැයි ඉතින් එඩිට දැන් මේ ඇති වෙලා තියෙන පීඩනයත් එක්ක එයා කොහෙත්ම මෙයත් එක්ක කතා කරන්න කැමති වෙන්නේ නැහැ වගේම එඩි එයාගේ බෑග් එක ඇතුලෙන් එයාගේ ගන් එක අරගෙන මේ ෂට් එකට වෙඩි තියලා ඒක කඩලා දාන්න කියලා ඒකට වෙඩි තියනවා. හැබැයි ඉතින් වැඩේ කියන්නේ බුලට් එක ආයමත් එඩිගේ කකුලටම වදින එක තමයි වෙන්නේ. කෙලින්ම කියනම නම් මේ වාහනේ හදලා තියෙන්නේ බුලට් ප්‍රූෆ් විදිහට. දැන් ඉතින් වෙඩි වැදුනා එඩි ලොකු වේදනාවකින් කෑ ගැහුවත් මේ කතා කරන වයසක පුද්ගලයා ඒක කොහෙත්ම ගණන් ගන්නේ නෑ. එයා hina වෙන එක තමයි කරන්නේ. ටික වෙලාවකින් එඩි මේ වාහනේ ගාවම ගෑනු කෙනෙක් ඉන්නවා දැකලා එයාගෙන් උදව් ගන්න උත්සාහ කරත් ඒකෙන් වැඩක් වෙන්නේත් නෑ. මොකද එඩි කෑ ගහන එකක්වත් එඩි මේක ඇතුලේ ඉන්නවා කියලාවත් එළියේ ඉන්න මේ ගෑනු කෙනාට පේන්නේ නෑ. ඊළඟට ඉතින් වෙන කරන්න දෙයක් නැතිකමට එඩි මේ යත් එක්ක කතා කරන වයසක මිනිහයාට කියනවා දැන් මම 911 එකට කතා කරන්න මොකද මෙහෙම ලේ ගියොත් මම වැඩි වෙලාවක් යන කලින් මෙතනම මැරිලා යයි කියලා. එතකොට මේ කතා කරන වයසක මිනිහයා කියන්නේ ඔයාගේ වෙලාවට මම ડોක්ටර් කෙනෙක්. හැබැයි මට ඔයාව පොලිසියට අල්ලලා දෙන්න අවශ්‍යතාවයක් නැහැ කියලා. මොකද එඩි වගේ අයට පොලිසියෙන් දෙන දඬුවම් හොඳටම මදි කියලා තමයි මේ කතා කරන කෙනා කියන්නේ. මොනවා වුණත් ඔය කතාවලට එඩිට තවත් කේන්ති ගිහිල්ලා එයා මෙයාට ආයමත් බනිනවා වගේම එඩිට ආයමත් මේ සීට් හරහා මේ කතා කරන කෙනා කරන්ට් එක වද්දනවා. කොහමද ඉතින් ටික වෙලාවකින් එඩිට ගොඩක් අමාරු වෙලා එයාගෙන් ලේ ගොඩක් ගිහිල්ලා එහෙම මෙයාට සිහිය නැති වෙනවා. ඊළඟට ඉතින් ඔය සීන් එක ඔහොමම කට් කරලා අපිට පෙන්නන්නේ ආයමත් එඩිට සිහිය එන විදිහ. ඇත්තටම ඉතින් දැන් නම් රෑ වෙලා වගේම එඩිට බලා ගන්න පුළුවන් වෙනවා එයාගේ කකුලටයි අතටයි කවුරු හරි බෙහෙත් දාලා කියලා. කෙලින්ම කියනවා නම් එයාගේ කකුලේ තිබ්බ බුලට් එකත් මේ වෙද්දි ඉවත් කරලායි තියෙන්නේ. එඩිට හොඳටම තේරෙනවා මේක ඇවිල්ලා එයාට අර කතා කරපු වයසක මිනිහගේ වැඩක් කියලා. ඒත් එක්කම මේ වෙද්දි එඩිට ගොඩක් බඩගිනි. ඒ නිසා එයා එයාගේ බෑග් එකේ ඉතුරු වෙලා තිබ්බ එක එක කෑම පැකට් එළියට අරගෙන ඒව ලෙව කන්න පටන් ගන්නවා. ඊට පස්සේ එහෙමම ඊළඟ දවසත් එනවා වගේම එඩි මේ දවසේ ගොඩක් තරහෙන් තමයි ඉන්නේ. මොකද දැනුත් එයාත් එක්ක මේ කතා කරන වයසක මිනිහයා එයාව කොච්චර කිව්වත් පොලිසියට අල්ලලා දෙන්නෙත් නෑ. එයාට කන්න කෑම ටිකක්වත් වතුර ටිකක්වත් දෙන්නෙත් නෑ. ඒ වෙනුවට මේ කතා කරන මිනිහයා එයාගේ ජීවිත කතාව තමයි එඩිට කියන්නේ. ඒ කියන්නේ එයා කියන විදියට එයා පොඩි කාලේ ඉඳන් ගොඩක් අමාරුවෙන් ජීවත් වෙලා තිබ්බත් පසු කාලීනව එයාගේ මහන්සියම ලොකු ධනයක් උපයලා තියෙනවලු. ඒ වගේම එයාට ඉඳලා තියෙන එයාගේ බිරිඳයි දුවයි දෙන්නම මැරිලා එයා දැන් තනියම ජීවත් වෙනවා කියලා තමයි කියන්නේ. ඒත් ඉතින් මේ වෙලාවේදී එඩි මට ඔය කතාව වැඩක් නැහැ කියලා කෑ ගහද්දි එයාට ආයෙමත් එයාත් එක්ක මේ කතා කරන වයසක මිනිහයා කරන්ට් එක අල්ලනවා වගේම අවසානයේට මේ වාහනේ ආйти මිනිහයා මේ වාහනේ AC එක වැඩිම කරලා අහන් ඉන්න අමාරු විදිහ පරණ සින්දුවක් සද්දේ වැඩිම කරලා පැය ගාණක් එක දිගටම ප්ලේ කරලා තියෙනවා. ඉතින් ওই සින්දුව නවතින්නේ මේ දවසේ රෑ වෙලා. ඒ වෙද්දි ඉතින් එඩිටත් හොඳ ගණන්. ඊට පස්සේ ඉතින් ආයෙමත් මේකයිදී මිනිහයාගෙන් එඩිට කෝල් එකක් එනවත් එක්කම මේ පාර එඩි එයාගෙන් සමාව ඉල්ලනවා. ඉතින් එතකොට තමයි මේක අයිති මිනිහයා මේ වාහනේ ඇතුලේ AC එක ඕෆ් කරලා දාන්නේ. ඊට පස්සේ එහෙමම ඊළඟ දවසත් එනවා වගේම මේ වෙද්දි එඩි මේ වාහනේ ඇතුලේ හිර වෙලා දවස් දෙකක් වෙනවා. දවස් දෙකක් තිස්සේ මෙයාට සුළුදිය පහ කරන්නවත් බැරි වෙලා තියෙන නිසා මෙයාට මේ වෙලාවේදී එයාගේ වතුර නැති බෝතලයට තමයි මුත්‍රා කරන්න වෙන්නේ. ඊට පස්සේ ඉතින් එඩි ආයෙමත් මෙහි දොරක් ගලවගෙන එළියට යන්න ලොකු උත්සාහයක් දරනවා. ඒත් ඒක සාර්ථක වෙන්නේත් නැහැ. ඉතින් ඒ නිසාම එඩි ශාරීරිකවත් ගොඩක් දුර්වල වෙලා පැත්තකට වෙලා ඉන්නවා.
ටිකකින් ඉතින් ආයෙමත් එඩිට මේ වාහනේ අයිති විලියම් කියන මිනිහයාගෙන් කෝල් එකක් එනවත් එක්කම මේ පාර එඩි යාගෙන් අහන්නේ ඇත්තටම ඉතින් මම මේක ඇතුලේ මැරුණොත් ඔයා මගේ බොඩි එකට මොකද්ද කරන්න කියලා. ඒ කියන්නේ මැරිච්ච කෙනෙක්ගේ බොඩි එක කංගන වැඩේ කරන්න ගොඩක් අමාරුයි කියලා තමයි එඩි කියන්නේ. ඒත් මේ කතා කරන වයසක මිනිහයා කියන්නේ ඔයා මෙතන මැරුණත් ඔයාගේ බොඩි එක හංගන වැඩේ මට එච්චර ලොකු දෙයක් නෙමෙයි කියලා. එතකොටම එඩි එයා කියවලා තියෙන පොතක් ඇසුරෙන් මේ වයසක මිනිහයා කරන්න යන දේ නිසා එයාට වෙන්න යන විනාශය ගැන පැහැදිලි කරනවා. ඒත් මේ කතා කරන වයසක පුද්ගලයා ඒව ලොකුවට ගණන් ගන්නේ නෑ වගේම එයා එඩීට කියනවා ඔයා ඔහෙ කැරකි හිටියට ඔයාලා අනිත් අයට වඩා පොඩ්ඩක් හරි බුද්ධිය තියෙනවනේ කියලා. එතකොට මේ එඩි කියන්නේ ඔව් මම වැඩි ඉස්කෝලේ ගියේ නැති වුණාට ඔයා හිතන තරම් මම මෝඩයෙක් නෙමෙයි. අනික මම මේ සමාජයෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා කියලා. ඒ වගේම එඩි කියනවා මම ගොඩක් භයානක දේවල් කරලා තියෙනවා. ඒ වුණාට මම කවදාවත් මිනිස්සෙක්ව මරලා නැහැ සහ මරන්නෙත් නැහැ කියලා. ඇත්තටම එයාගේ ගාව ගන්න එකක් තියාගෙන ඉන්නෙත් මොකක් හරි ලොක් එකක් වගේ දෙයක් කඩලා දාන්න කියලා තමයි එඩි කියන්නේ. හැබැයි ඉතින් ඔය කතා මේ වාහනේ අයිති වයසක මිනිස්සු ගණන් ගන්නේ නැහැ වගේම එයා කියන්නේ එයාට පිළිකාවක් තියෙනවා. ඉතින් ડોක්ටර්ස්ලා කියන්නේ එයාට තව මාස 4ක් වගේ තමයි ජීවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් ඒ දවස් ටිකේ සතුටින් ඉන්න තමයි මේ වගේ දේවල් කරන්න කියලා. කෙලින්ම කියනවා නම් මේ වාහනේ අයිති වයසක මිනිස්සයාට හොරුත් එක්ක ලොකු තරහක් තියෙනවා වගේම එයා ලොකු වියදමක් දරලා මේ වාහනේ හදලා තියෙන්නෙම එඩි වගේ හොරුන්ව කොටු කරගෙන ඒගොල්ලන්ට අමතක නොවන විදිය දඬුවම් දෙන්න. ඔය අතරම එඩි එයාව ආයේ කොච්චර පොලිසියට අල්ලලා දෙන්න කියලා මේ මිනිහයාට කිව්වත් එයා එඩිව පොලිසියට අල්ලලා දෙන්න කොහෙත්ම කැමති වෙන්නේ නැහැ. මොකද ඇත්තටම කලින් කිව්වත් වගේ මේ පැත්ත සමාජීය වශයෙන් ගොඩක් පිරිහිච්ච පැත්තක්. පොලිසියත් මේ පැත්තේ ඉන්න හොරුන්ට බයයි. ඊළඟට කොහමද මේ කතා කරන වයසක මිනිස්සයා එඩිගෙන් එයාගේ සෝෂල් සිකියුරිටි නම්බර් එක ඉල්ලනවා. ඒ කියන්නේ ඒ හරහා මේ ප්‍රදේශයේ ඕනම කෙනෙක් කරලා තියෙන අපරාධ වගේම ඒ කෙනාගේ පුද්ගලික විස්තර එහෙමත් දැනගන්න පුළුවන්. ඇත්තටම මේ කතා කරන වයසක මිනිස්සයා මේක එඩිගෙන් ඉල්ලන්නේ මේක එයාගේ පළවෙනි අපරාධය නම් එයාට යන්න දෙන්නම් කියලා. ඒත් ඉතින් එඩි එයාගේ මේ නම්බර් එක මේ වයසක මිනිස්සයාට දෙන්න කැමති වෙන්නේ නැහැ. මොකද ඇත්තටම මේක එයාගේ පළවෙනි අපරාධය නෙමෙයි වගේම එඩි කැමති වෙන්නේත් නැහැ එයාගේ පෞද්ගලික විස්තර කොහෙත්ම මේ වයසක පුද්ගලයා දැනගන්නවට. ඉතින් ওই හේතුවත් එක්ක මේ වයසක පුද්ගලයා මේ පාර ආයෙමත් අර අහන් ඉන්න අමාරු විකාර සින්දුව හයියෙන් ප්ලේ කරලා තියෙනවත් එක්කම වාහනේ හීටර්ස් ටික ඔන් කරනවා. ඇත්තටම ඉතින් ওই දේවල් එක්ක තමයි මේ දවසේ රෑ වෙනකන් එඩිට ඉන්න වෙන්නේ. මොනවා වුණත් දැන් මේ රස්නෙත් එක්ක එඩිට තියෙන ලොකු වතුර තිබහා තව තවත් වැඩි වෙනවා. මොකද එඩි දවස් කීපයක ඉඳලා හරියට වතුරවත් බීලා නැහැ. මොනවා වුණත් ඉතින් ඔය හැම හේතුවක් එක්කම වතුරත් නැති එඩිට අවසානයේට මේ බෝතලේ තියෙන යාගේම මුත්‍රා ටික බොන්න හිතෙනවා. ඒත් ඉතින් ඒක අමාරුවෙන් හරි බොන්න කියලා එඩි ළඟට ගත්තත් එයාට ඒක කරන්න බෑ. ඊට පස්සේ එකපාරට මේ වාහනේ අයිති පුද්ගලයා එඩිට කතා කරලා අහන්නේ ඇයිවා පටන් ගත්ත දේ ඉවර කරේ නැත්තේ කියලා. ඒ කියන්නේ එයාගේ මුත්‍රා ටික බිව්වේ නැත්තේ ඇයි කියලා තමයි මේ මිනිස්සයා අහන්නේ. එතකොට මේ එඩි කියන්නේ කරුණා කරලා මට වතුර ටිකක්වත් දෙන්නකෝ කියලා. ඒත් ඉතින් ඒ වෙනුවට මේ කතා කරන වයසක මිනිස්සයා එඩිට කියන්නේ එයාගේ සෝෂල් සිකියුරිටි නම්බර් එක දුන්නොත් මේ සින්දුව නවත්තලා වාහනේ හීටර්ස් ටිකත් ඕෆ් කරලා දෙන්නම් කියලා. ඊළඟට ඉතින් වෙන කරන්න දෙයක් නැතිකමට එඩි ඒක මේ වයසක මිනිස්සයාට දෙනවා. එතකොට ඉතින් එඩිට කතා කරන මිනිස්සයා වාහනේ හීටර්ස් ටික ඕෆ් කරලා මියුසික් එකත් ඕෆ් කරලා එයාට කියනවා ඔයගේ තුවාල වලට මම බෙහෙත් දාන්න ආපු වෙලාවේ වාහනේ ඉස්සරහා සීට් එක යටින් මම වතුර බෝතලයක් හැංගුවා කැමති නම් ඒක බොන්න කියලා. කොහමද ඊළඟට එඩි ඒ කිව්ව තැන චෙක් කරද්දී අර වතුර බෝතලයක් හම්බ වෙනවත් එක්කම එයා ඉක්මනටම ඒක ඉවර වෙනකම්ම බොනවා. ඊට පස්සේ ඉතින් එඩි කෙනෙක්ට පොඩි පණක් එනවත් එක්කම ඊළඟට එයා කලින් ගත්ත හූරන ටිකට්පත් කීපයක්ම හම්බ වෙනවා. ඇත්තටම එයා ඒකේ එක ටිකට් එකක් තාම හූරලා නැහැ. ඉතින් ඒ නිසා එයා මේ වෙලාවේදී ඒක හූරනවත් එක්කම එයාට බලා ගන්න පුළුවන් වෙනවා එයා ඩොලර් 500ක් ජයග්‍රහණය කරලා කියලා. ඇත්තටම ඉතින් දැන් ඕකට එඩිට ගොඩක් සතුටුයි වගේම එයාට මේ මුදල පාවිච්චි කරලා එයාගේ ණය මුදල ගෙවලා එයාගේ වාහනේ ආයෙමත් ගන්න හැකියාවක් තියෙනවා. ඒත් වැඩේ කියන්නේ එයාට මෙතනින් එඩියට යන්න බෑ. කොහමද ඊළඟට එඩි ඔය ගැන මේ කතා කරන විලියම්ටත් කියනවා එඩි කියනවා දැන් නම් මට හොඳටම බඩගිනි. ඇත්තටම දැන් මට බර්ගර් එකක් ඕනේ. මම බර්ගර් එකක් වෙනුවෙන් ඕනම දෙයක් කරන්නම් කියලා. ඒ කියන්නේ ඉතින් ඔන්න ඔය වෙලාවේදී එඩි මේ වාහනේ ආйти මිනිහයාගෙන් ආයෙමත් සමාව ගන්නවා. එයා මෙහෙම හොර වැඩක් කරන්න ආපු එක ඇත්තටම වැරදි කියලා. හැබැයි ඉතින් එඩි කොච්චර බැගෑපත් වෙලා මෙයාගෙන් සමාව ගත්තත් මේ වාහනේ ආйти මිනිහයා කියන්නේ අයියෝ මට මානසික ලෙඩක්ද කොහෙද? මොකද මට ඔයා ගැන කිසිම අනුකම්පාවක් දෙන්නේ නැහැ කියලා. ඒත් ඉතින් ඊළඟට එයා කියනවා හැබැයි ඔයාගේ උත්සාහයට මම පොඩි තෑග්ගක් තියලා තියෙනවා. ඒක දැන් වාහනේ ග්ලව් බොක්ස් එකෙන් ගන්න පුළුවන් කියලා.
බැරිනම් ඇත්තට මෙතන තියෙන බිස්කට් වගේක්. මේ වෙලාවේදී ඉතින් එඩි ඉක්මනටම එතන තියෙන බිස්කට් ටික අරන් කනවත් එක්ක මෙයා දකිනවා මේක ඇතුලේ තියෙන ස්විච් වගේක්. කොහමද ටික වෙලාවකින් එඩි එක කතා කරන මේ වයසක මිනිස්සයාට එයාගේ පේෂන්ට් කෙනෙක්ගේ වැඩකට හදිසියෙම එයා ඉන්න තැනින් වෙනත් තැනකට යන්න වෙනවත් එක්කම එඩිත් හරියටම තහවුරු කරගන්නවා එයාත් එක්ක කතා කරපු මිනිස්සයා ඇත්තටම දැන් එයා දිහා බලාගෙන නෙමෙයි ඉන්නේ කියලා. ඉතින් ඒ නිසාම එඩි තීරණය කරනවා එයා කලින් දැක්ක ස්විච් ඇත්තටම මොනවද කියලා හරියටම තහවුරු කරගන්න. මොනවා වුණත් ඉතින් ওই විදිහට මේ ස්විච් මොනවද කියලා බලද්දී තමයි එඩිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ ස්විච් වලින් වාහනය තුල කරන්ට් එක සම්පූර්ණයෙන්ම නැති කරලා දාන්න පුළුවන් කියලා. ඇත්තටම ඉතින් මේ වැඩේ කරගත්තොත් මෙයාට ලේසියෙන්ම මේ වාහනෙන් එළියට පැන ගන්නත් පුළුවන්. ඒ නිසා මෙයා මේ වැඩේ කරන්න උත්සාහ කරනවත් එක්කම ඒක හිතන තරම් ලේසි වෙන්නේ නැහැ. මෙයාගේ නියපොත්තකුත් කැඩිලා යනවා. ඒ වගේම වැඩි වෙලාවක් යන කලින් විලියම් එයා කරන්න යන දේ දැක්ක නිසා එයා ආයෙමත් එඩිට කරන්ට් එක අල්ලනවා. හැබැයි මේ වාහනේ අයිති විලියම් හරියටම දන්නේ නැහැ එඩියේ කරන්න ගිය වැඩේ මොකද්ද කියලා. ඊට පස්සේ එහෙමම ඊළඟ දවසත් එනවා වගේම එඩි මේ දවසේදී එයා දිහා බලන් ඉන්න විලියම්ට සක නොහිතන විදිහට කකුලෙන් අර ස්විච් එක පාත් කරන්න උත්සාහ කරනවා. ඒත් ඉතින් කලින් වගේම එඩිට එක සාර්ථකව කරගන්න බැරි වෙනවත් එක්කම එඩිට තියෙන තිබහත් එන්නෙන්නම වැඩි වෙලා අවසානයේට කරන්න දෙයක් නැතිකමට මේ බෝතලේ තියෙන එයාගේම මුත්‍රා ටික එයා නහය වහගෙන අමාරුවෙන් හරි බීලා දානවා. ඊට පස්සේ එහෙමම මේ දවසේ රාත්‍රියත් උදා වෙනවා වගේම එඩි හිර වෙලා ඉන්න මේ වාහනේ එකපාරටම ස්ටාර්ට් වෙලා ඉස්සරහට යන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එඩි එක කතා කරන වයසක මිනිස්සයා එයා ඉන්න තැන ඉඳලා මේ වාහනය පාලනය කරන්න පටන් ගන්නවා. මුලින්ම නම් ඉතින් එයා එඩිව බය වෙලා යන විදියට ගොඩක් හයියෙන් මේ වාහනේ ඉස්සරහට ගෙනියන්න පටන් ගන්නවා වගේම ඊළඟට එයා එඩි වගේම හොරකම් කරන මිනිස්සු දෙන්නෙක්ව එඩිට පෙන්නලා ඒ දෙන්නව හරිම අමානුෂික ආකාරයට මේ වාහනේම යට කරලා චප්ප කරලා මරලා දානවා. හැබැයි එඩි නම් ඒ දේවල් වලට කොහෙත්ම කැමති නෑ වගේම එඩි කොච්චර ඒ දේවල් කරන්න එපා කියලා බැගෑපත් වුණත් විලියම් ඒගොල්ලන්ව මරලා දානවා. අවසානයේට ඉතින් විලියම් මේ වාහනේ එඩිට වමන යන ගානට හතර වටේම කරකවලා ගිහිල්ලා එකපාරට බ්‍රේක් කරනවා. ඒකත් එක්ක ඉතින් එඩිගේ ඔළුව එක තැනක වැදිලා යව සිහිය නැති වෙනවා. එඩිට ආයෙමත් සිහිය එද්දී ඊළඟ දවසත් උදා වෙලා. මොනවා වුණත් ඔය වෙලාවේදී එඩි එක කතා කරන විලියම් කියන කතාව වලින් එඩිට හොඳටම තේරෙනවා විලියම් එයාගේ පවුලේ විස්තර ගොඩක් දැනගෙන කියලා. විශේෂයෙන්ම එයාගේ දුවගේ විස්තර. ඉතින් විලියම් ඒ හැමදේම හොයාගෙන තියෙන්නේ එඩිගේ සෝෂල් සිකියුරිටි නම්බර් එකෙන්. මොනවා වුණත් ඉතින් ඊළඟට වැඩි වෙලාවක් යන්න කලින් එඩිට තේරෙන්න පටන් ගන්නවා විලියම් එයාගේ දුව ගැන විස්තර හොයලා තියෙන්නේ හොඳකට නම් නෙමෙයි කියලා. ඒ කියන්නේ දැන් විලියම් එඩිව මේ වාහනේ දාලා එයාගේ දුවගේ ඉස්කෝලේ ගාවට තමයි එන්නේ. කෙලින්ම කියනවා නම් විලියම් හදන්නේ ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර යන ගමන් ඉන්න එඩිගේ දුවව මේ වාහනේම යට කරලා ඉවරයක් කරලා දාන්න. ඒත් ඉතින් ওই වෙලාවේදී එඩි ගොඩක් බැගෑපත් වෙලා විලියම්ගෙන් ඉල්ලනවා එයාගේ ප්‍රශ්න වලට එයාගේ දුවට මුකුත් කරන්න එපා කියලා. හැබැයි ඉතින් මේ වාහනය පාලනය කරන විලියම් නම් ඒ කියන දේවල් අහන්නේ නැහැ. එයා ලොකු විනෝදයකින් එක දිගටම ළමයාව හප්පන්න වගේ ගිහින් ආයෙ එහෙම කරන්නේ නැතුව ඉන්නවා. ඉතින් ඔය හැම සැරයක් ගානෙම එඩි කියන්නේ මම මෙච්චර කාටවත් බැගෑපත් වෙලා නැහැ. ඒ නිසා මගේ වැරදි වලට දැන්වත් මට සමාව දෙන්න කියලා. හැබැයි ඉතින් ඒ කියලාත් විලියම් අහන්නේ නැහැ කියලා තේරුණ එඩි ඉක්මනට මෙයාගේ ගන් එක අරගෙන ඔයා ඔය වැඩේ කරොත් මම වෙඩි තියා ගන්නවා කියලා විලියම් ළමයාව හප්පන්න ඕන්න මෙන්න ඉද්දි එඩි එයාටම වෙඩි තියා ගන්නවා. ඒත් ඉතින් හොඳ වෙලාවට මේ ගන් එකේ බුලට්ස් තිබිලා නැහැ. ඒ කියන්නේ විලියම් එඩිගේ තුවාල වලට බෙහෙත් දාන්න ආපු වෙලාවේ මේ ගන් එකේ බුලට් ටික අයින් කරාලු. ඊට පස්සේ කොහොමරි ඔය විදියට ඔය දවසේ රාත්‍රියත් උදා වීගෙන එනවත් එක්කම එඩි එයාට කොච්චර කරන්ට් එක වැදුනත් විලියම් එයාගේ දිහා බලාගෙන ඉන්න මේ වාහනේ ඇතුලේ තියෙන කැමරා ටික ගලවලා අයින් කරලා දානවා. කොහොමරි ඊළඟට එඩි මේක ඇතුලට සිග්නල් නැති වුණත් සිග්නල් චුට්ටක් හරි ආපු වෙලාවක සෙන්ඩ් වෙන්න කියලා එයාගේ දුවට වොයිස් මැසේජ් එකක් දානවා. එයාගේ දුවට එයාගේ අතින් වෙච්ච හැම වැරද්දකටම සමාවිල්ලලා. මොකද එඩිට හොඳටම තේරෙනවා මේ වාහනේ අයිති විලියම් කියන මිනිසයා එයාව අතාරින්නේ නැහැ කියලා. කොහොමරි ඊට පස්සේ ওই විදියට මේ වාහනේ දිගටම ඉස්සරහට ගිහිල්ලා අවසානයේට නවතින්නේ වැඩි කවුරුත් නැති පැත්තක තියෙන තවත් කාර් එකක් ගාවින්. බැලිනම් ඇත්තටම ඒ කාර් එක ඇතුලේ තමයි මේ වාහනේ පාලනය කරපු සහ එඩි එක කතා කරපු වයසක පුද්ගලයා ඉඳලා තියෙන්නේ. ඊළඟට ඉතින් ඒ වයසක පුද්ගලයා වෙන විලියම් මේ වාහනේ ගාවට ඇවිල්ලා එඩිට ආයේ කීප වතාවක්ම කරන්ට් එක අල්ලලා එඩිට කේබල් එකක් දෙනවා. එයාගේ අත් දෙක එයා ඉන්න සීට් එකට පහලින් ගැට ගහගන්න කියලා. වෙන කරන්න දෙයක් නැති ගමට ඉතින් එඩි ඒ වැඩේ කරනවා. ඊළඟට ඉතින් විලියම් මේ වාහනේට නැගලා එයාගේ විස්තර තවදුරටත් කියන ගමන් එඩිත් එක්කම මේ වාහනෙන් තවත් පාළු පැත්තකට යන්න පටන් ගන්නවා. ওই වෙලාවෙදි ඉතින් එඩිටත් හොඳටම තේරෙනවා විලියම් දැන් හදන්නේ එයාව මරලා කොහෙන් හරි හංගන්න කියලා. මොකද විලියම් මේ වාහනේ පිටිපස්සෙන් එයාගේ ආම්පන්න වෙන කීයත් මිටි වගේ දේවල් තියලායි තියෙන්නේ. ඒ වගේම විලියම් එක දිගටම වගේ එයාගේ නැති වෙච්ච දුව ගැනත් කියවන්න පටන් ගන්නවා. ওই වෙලාවෙදි ඉතින් එඩිටත් හොඳටම තේරෙන්න පටන් ගන්නවා විලියම් මෙහෙම මානසික ව්‍යාකූල මිනිසෙක් බවට පත් වෙලා තියෙන්නේ එයාගේ දුවගේ මරණයෙන් පස්සේ කියලා. ඉතින් ඒ හේතුවත් එක්ක එඩි විලියම්ගේ දුව ගැන
ගැන ඕන්නේ නැති විදිහට විස්තර අහන්න පටන් ගන්නවත් එක්කම විලියම්ට කේන්ති ගිහින් එයා මේ යන ගමන් තියෙන වාහනය කිහිපවතාවම එකපාරට බ්‍රේක් කරලා එඩිගේ නහයයි කටයි තුවාල කරලා දානවා. හැබැයි එඩි ඒ නවතින්නෙත් නෑ. මොකද දැන් එයා විලියම්ගේ දුර්වල තැන දන්නවා. ඒ නිසා එයා විලියම්ගෙන් එයාගේ දුව ගැන එක දිගටම අහනවත් එක්කම විලියම් එයාගේ දුවට මොකද්ද උනේ කියලා එඩිට ඊළඟට කියන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මීට අවුරුදු ගානකට කලින් එඩි වගේම හොරු කට්ටියක් එයාගේ ගෙදරට පැනලා තියෙනවා ඒගොල්ලන්ගේ සල්ලි හොරකම් කරන්න. ඒ වෙලාවෙදී ඉතින් විලියම්ලා ඒගොල්ලන් ගාව තිබිලා තියෙන සල්ලියේ හොරුන්ට දීලා තියෙනවා. ඒත් ඒ වෙලාවෙදී ඒ කට්ටියට ඒ මුදල් ප්‍රමාණය මදි වෙලා අවසානයේට ඒගොල්ලන් තියෙන තරහට විලියම්ගේ දුවගේ බෙල්ලට වෙඩි තියලා පැනලා ගිහින්. ඉතින් අන්න ඒ සිදුවීමෙන් තමයි විලියම්ගේ දුව මැරිලා තියෙන්නේ. ඒත් එක්කම අන්න ඒ නිසයි විලියම් එඩි වගේ හොරු එක්ක මෙච්චර තරහ වගේම ඒගොල්ලන්ට මෙච්චර වද දීලා මරන්නේ. මොනවා වුණත් ඉතින් ඊළඟට මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්ත එඩි එක දිගටම විලියම්ගේ අවධානය වෙනස් කරන ගමන් මේ වාහනය ඇතුලේ සම්පූර්ණම කරන්ට් එක යවන්න පුළුවන් ස්විච් එක කකුලෙන් ගලවන්න උත්සාහ කරනවා. මොනවා වුණත් ඉතින් අවසානයේට ලොකු ගේම් එකක් දීලා එඩිට ඒ වැඩේ කරන්න පුළුවන්කම විලියම්ටත් එකපාරට වාහනය ඇතුලේ සම්පූර්ණයෙන්ම කරන්ට් එක ගිය ගමන් මේක කන්ට්‍රෝල් නැතුව ගිහින් වාහනේ පල්ලමකින් පහළට වැටෙනවා. ඒ අතරම ඉතින් විලියම් බුලට්ස් දාලා රීලෝඩ් කරලා තියෙන ගන් එක ෆයර් වෙලා ඒකේ එක බුලට් එකක් වාහනේ තැන් කීපයකම වැදිලා අවසානයේට විලියම්ටම වදිනවා. මොනවා වුණත් ඉතින් ওই සිදුවීමෙන් විලියම්ුයි එඩි දෙන්නම සිහිය නැති වෙනවත් එක්කම ටික වෙලාවකින් එඩිට සිහිය එනවා. ඊට පස්සේ ඉතින් එඩි ඉක්මනටම කොහොම හරි එයාගේ මේ කේබල් එක ගලවගෙන ආයෙමත් සිහිය ආපු විලියම්ට එක දිගටම පහර දෙන්න පටන් ගන්නවා. හැබැයි එඩි එයාව ඉවරයන්ම කරලා දාන්න හදද්දී එඩිට එයාගේ දුවගෙන් කෝල් එකකුත් එනවා. ඒ කියන්නේ එඩි එයාගේ දුවට දාපු වොයිස් මැසේජ් එක එයාට සෙන්ඩ් වෙලා වගේම ඒ වොයිස් මැසේජ් එක දැකලා බය වෙලා තමයි එඩිගේ දුව එයාට කෝල් එකක් ගන්නෙ. ওই වෙලාවෙදී ඉතින් විලියම්ත් එඩිට කියනවා ওই කෝල් එක ආන්සර් කරන්න කියලා. ඊළඟට ඉතින් එඩි ඒක ආන්සර් කරනවත් එක්කම එඩි කිසි ප්‍රශ්නයක් නොවිච්ච ගානට තමයි එයාගේ දුවත් එක්ක කතා කරන්නේ. හැබැයි ඉතින් ඒක එයාගේ දුවට තේරෙනවා වගේම ওই වෙලාවෙදී එඩිගේ දුව එයාට කියන්නේ මුකුත් මෝඩ වැඩ එහෙම කරගන්න එපා. මොකද අදත් මම ඔයා එනකන් ඉස්කෝලේ ඇරිලා බලන් ඉන්නවා. ඉතින් ඔයා අද මාව ගන්න එනවා නේද කියලා. ඒ කියන්නේ අදත් ඇවිල්ලා එඩිට එයාගේ දුවව ඉස්කෝලෙන් ගන්න තියෙන දවසක්. කොහමද ඊළඟට ඉතින් දැන් එඩි මං අනිවාර්යෙන්ම එනවා කියලා එයාගේ දුවට කියලා මේ කෝල් එක කට් කරනවත් එක්කම එඩි විලියම්වත් මරන්නේ නැතුව ඉන්න තීරණය කරනවා. හැබැයි ඉතින් ඊළඟට විලියම් නම් මෙතනම මැරිලා යනවා. ඒ නිසා ආයමත් මේකේ දොරවල් අරගන්න විදිහක් නෑ වගේම වාහනේ ඉස්සරහා ගිනි ගන්නත් පටන් අරගෙනයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් වාහනේ පිටිපස්සේ වීදුරුව අර බුලට් එක නිසා චුට්ටක් ඩැමේජ් වෙලා තියෙනවා කියලා දැක්ක එඩි එතනට විලියම් ගෙනල්ලා තියෙන මිටියෙන්ම ගහලා අවසානයේට කොහොම හරි මේ වීදුරුව කඩාගෙන එළියට එනවා. විලියම් නම් ඉතින් වාහනේත් එක්කම ගිනි අරන් පිච්චිලා අළු වෙලා යන්න පටන් ගන්නවා. ඔය අතරම ඉතින් එඩි අමාරුවෙන් කොහොම හරි මේ පාර පැත්තට ඇවිල්ලා මේ පාරෙන් ජනගමන් තිබ්බ වාහනයක නැගලා ඉක්මනටම එයාගේ නගරයට එනවා. ඊට පස්සේ ඉතින් එඩි එයාගේ අර ටිකට් එකේ සල්ලිත් අරගෙන කෙලින්ම එන්නේ එයාගේ වාහනේ බේරගන්න. හැබැයි ඉතින් එඩිගේ වාහනේ හරියටම මෙහෙන් ගන්න ටික වෙලාවක් යනවා. ඒත් ඉතින් එඩිට එච්චර වෙලාවක් ඉන්න විදියක් නැහැ. මොකද එයා 2:15 වෙද්දී එයාගේ දුවව ඉස්කෝලේ ගාවෙන් ගන්න යන්න ඕනේ. ඇත්තටම ඉතින් මේ වෙද්දී ඉස්කෝලේ ඇරිලා එළියට ඇවිල්ලා ඉන්නේ. කොහොම හරි ඉතින් ඊළඟට එඩි එයාගේ වාහනේ බේරගන්න අවශ්‍ය මුදලට වඩා වැඩි මුදලක් එයා ගාව මේ වෙද්දී තියෙන නිසා ඒ ඉතුරු මුදල් වලින් මෙතන තියෙන බයිසිකල් එක එඩි සල්ලි වලට ගන්නවා එයාගේ දුව වෙනුවෙන්. අනිත් පැත්තෙන් ඉතින් එඩිව බලාපොරොත්තුෙන් ඉන්න එයාගේ දුව අදත් එයාගේ තාත්තා ඉන්නේ නෑ වගේ කියලා හිතලා තනියම ගෙදර යන්න හදද්දී එඩි මේ බයිසිකල් එකත් පැදගෙන මෙහෙට එනවා. මොනවා වුණත් දැන් එඩිව දැක්කම එයාගේ දුවට ගොඩක් සතුටුයි වගේම එඩිටත් එහෙමම තමයි. කොහොම හරි ඉතින් ඔන්න ඔතන ඉඳලා එඩි එයාගේ ජීවිතේ එයාගේ දුවට මුල් තැන දීලා හොඳ විදිහට පටන් ගන්න තීරණය කරනවත් එක්කම අපේ අද කතාවත් ඔන්න ඔය විදිහට එන්ඩ් වෙලා යනවා. එහෙනම් ඉතින් අද කතාව ගැන ඔයාගේ අදහස මොකක්ද කියලා පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ channel එකේ වීඩියෝස් බලන්න. හැබැයි අපේ channel එක තාම subscribe කරලා නැති යාළුවෙක් නම් ඔයාලට පුළුවන් අපේ channel එක දැන් උනත් subscribe කරලා අපිත් එක්ක දැන් උනත් එකතු වෙන්න. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. එතකන් හැමෝම පරිස්සමට ඉන්න. හැමෝන්ටම එහෙනම් සුබ දවසක්.